නෞකා සුවිසරේ වෙතට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මතක ඇති මම ටයිටැනික් නැවේ සහෝදරියක් වෙච්ච HMHS Britannic එහෙම නැත්නම් Her Majesty's Hospital Ship Britannic කියන නැව ගැන ගොඩක් වීඩියෝස් ගෙනාවා. ඉතින් ඔයාලා මේ නැවේ සම්පූර්ණ විස්තරය මේක ටයිටැනික් නැවේ සහෝදරියක් වෙන්නේ කොහොමද? ඒ වගේම මේකට වෙච්ච ඛේදනීය ඉරණම මේක ගිරුනේ කොහොමද වගේ හැමදේම දැනගන්න කැමති නම් ඔයාලා මේ උඩින් පේන කාඩ් එක ක්ලික් කරලා හරි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා හරි මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට ඔයාලට මේ නැව ගැන සියලුම විස්තර දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ බ්‍රිටැනික් නැව මුහුදුපතුලේ අද තියෙන තත්ත්වය මොන වගේද කියලා දැනගන්න ගොඩක් අය ලොකු කුතුහලයකින් තමයි ඉන්නේ. මොකද ටයිටැනික් නැව වගේ ඉතා විශාල ඡායාරූප ප්‍රමාණයක් හෝ ගවේෂණ ප්‍රමාණයක් මේකට කරලා නැති නිසා. ඉතින් ඔන්න දැන් අපිට ඒ අවස්ථාව උදා වෙලායි තියෙන්නේ. ග්‍රීක රජයේ අනුමැතිය අනුව නවතම පරීක්ෂකයෝ කණ්ඩායමක් මේ බ්‍රිටැනික් නැවේ එළිය වගේම බ්‍රිටැනික් නැවේ ඇතුළටත් ගිහිල්ලා ගවේෂණය කළා. වර්තමානයේ වෙනකොට මේ නැව මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා ඡායාරූප විශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා වගේම පුරාවස්තුත් ගොඩ අරගෙන තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් ලංකාවේ පළවෙනිම වතාවට බ්‍රිටැනික් නැවේ ඇතුළත ඡායාරූප නෞකා සිසිර YouTube channel එකෙන් ඔයාලට පෙන්වන්නයි හදන්නේ. අද ඔයාලට දැනගන්න පුළුවන් මේ නැවේ ඇතුළ මොන වගේද තියෙන්නේ, ටයිටැනික් එක සංසන්දනය කරලා බලද්දී ඊට වඩා හොඳ මට්ටමක තියෙනවද, ඒ වගේම නැවේ ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස් එක වගේ ගොඩක් ප්‍රසිද්ධ දේවල් මේ නැවේ කොයි විදිහටද ආරක්ෂා වෙලා තියෙන්නේ වගේ හැම දෙයක්ම අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න හම්බ වෙනවා. ඉතින් මේ වගේ ලංකාවේ කිසිම YouTube channel එකක් ගේන්නේ නැති නෞකා පිළිබඳ වීඩියෝස් හැමදාම නරඹන්න දැමම නෞකා සුවිසර YouTube channel එක subscribe කරලා එක හැබෙන් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු බ්‍රිටැනික් නැවේ නවතම තත්ත්වය. බ්‍රිටැනික් රෙක් එක මෙන්න මේ විදිහට ස්ටාර්බෝඩ් සයිඩ් එකට පැත්තට වැටිලා තමයි මුහුදුපතුලේ තියෙන්නේ. ඉතින් මේ නිසා ඩයිවර්ස්ලා ගන්න හැම ෆොටෝ එකක්ම හරියටට කෙලින් කරලා අපිට බලන්න වෙනවා කොයි විදිහටද මේක තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලට පෙන්වන ෆොටෝ එක තමයි මෙන්න මේක. මේ නැවේ පිටතින් ගත්ත ඡායාරූපයක්. ඔයාලට පේනවා ඇති ශාක වර්ග කොරල් පර වගේ දේවල් වලින් මේක වැහිලා තියෙන්නේ. ඉතින් ටයිටැනික් වලට වඩා මේ නැව ගොඩක් ආරක්ෂා වෙලා තියෙන හේතුව තමයි මෙන්න මේ ස්වභාවික ශාක. බ්‍රිටැනික් නැව මේ වෙද්දී ආටිෆිෂල් කොරල් රීෆ් එකක් බවට පත් වෙලායි තියෙන්නේ. ඉතින් මේ නිසා නැවේ යකඩ සහ තහඩු මුහුදු ජලයට නිරාවරණය වෙන්නේ නැහැ. මේ ශාක වලින් වැහිලා තියෙන හින්දා. මේ නිසා තමයි මේ නැව ගොඩක් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඊළඟට අපිට බලන්න පුළුවන් ෆොටෝ එක නැවේ පෝට් හෝල් එකක්. එහෙම නැත්නම් නැවේ රවුම් ජනේලයක්. ඉතින් මේ ෆොටෝ එකෙන් මේ නැව ගිලුනේ කොහොමද කියන එක ගැන ලොකු ආందోලනාත්මක සාක්ෂියක් පෙන්눔 කරනවා. මම බ්‍රිටැනික් නැව ගැන කලින් කරපු වීඩියෝ එක බැලුවා නම් ඔයාලට මතක ඇති. ඒකේ මම කිව්වා මේ ජනෙල් විවර කරලා තිබුණ නිසා මේ නැවේ වෝටර් ටයිට් ඩෝස් තිබුණත් නැවේ ජලයත් එක්ක තියෙන බරට පහළට යනකොට මේ ජනෙල් වලින් වතුර ආපු එක නැව ගිලෙන්න ලොකු හේතුවක් වුණා කියන එක ගැන. ඉතින් ඒක ගැන හරියටම සාක්ෂියක් විදිහට මේ ෆොටෝ එක අපිට දක්වන්න පුළුවන්. මොකද මේකේ මේ ජනෙල ඇරලානේ තියෙන්නේ. මේක වහලා නෙමෙයි තියෙන්නේ. ඒකේ තේරුම ඇත්තටම මේ ජනෙල් කීපයක් විවෘත කරලා තිබිලා තියෙනවා. මේ නිසා වතුර ඇතුළට ගියා කියන එක අපිට ඔප්පු වෙනවා. ටයිටැනික් සහ බ්‍රිටැනික් නැවවල තිබිච්ච මෙන්න මේ උපකරණය ඔයගොල්ලන්ට මතක ඇති. මම මේ ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඉතින් මේ තමයි ටෙලිග්‍රාෆ් ඉන්ඩිකේටර් කියන එක. මේක තියෙන්නේ නැවේ මෙහෙයුම් මෙදිරි. එහෙම නැත්නම් බ්‍රිජ් එකේ. මේකෙන් තමයි කමාන්ඩ්ස් දෙන්නේ එන්ජින් රූම් එකට නැව කොයි විදිහටද හසුරවන්න ඕනි කියන එක ගැන. ඉතින් මෙන්න මේ ෆොටෝ එකේ තියෙන්නේ මුහුදුපතුලේ තියෙන බ්‍රිටැනික් නැවේ මෙහෙයුම් මෙදිරියේ තියෙන ටෙලිග්‍රාෆ් එක ෆොටෝ එකක්. ඔයාලට පේනවා ඇති මේකේ අර උඩින් තියෙන සුන්බුන් ඇතුලෙන් අපිට බලා ගන්න පුළුවන් S අකුර. ඒ කියන්නේ අර ස්ටොප් කියන සයින් එක තිබ්බ තැන. ඉතින් මේක ඉතාමත්ම හොඳ විදිහට ආරක්ෂා වෙලා තියෙනවා. කිමිදුම් මෙහෙයුම් වලට ගියපායට හොයාගන්න ඕන වෙච්ච ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ නැවේ කුඹ ගහේ තිබිච්ච සීනුව. ඉතින් ඔයාලට මතක ඇති ටයිටැනික් නැවේ අර සීනුව නාද කරනවා අයිස් කන්ද පෙනුන වෙලාවේ අන්න ඒ නැවේ ක්‍රෝස් නෙස්ට් එක. එහෙම නැත්නම් ඈත බලන ටවර් එකේ තියෙන සීනුව හොයාගන්න මෙයාලට ඕන වුණා. නැවේ කුඹ ගහට මෙන්න මේ විදිහට ඒගොල්ලෝ ළඟා වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක අර නැව පැත්තට වැටලා තියෙන හින්දා ඒ පැත්තටම කැඩිලා ඇලවෙලා මේ විදිහට තියෙනවා. ඉතින් මේ විදිහටම තමයි ටයිටැනික් නැවෙත් කුඹ ගහ කඩාගෙන වැටලා තියෙන්නේ. මේ ෆොටෝ එකෙන් ඔයාලට පේනවා ඇති. ඉතින් මෙයාලට මේ සීනුව හම්බුන්නේ නැහැ කුඹ ගහේ තිබිලා. ඒක කුඹ ගහෙන් බිමට වැටලා ඇති කියලා හිතලා ඒගොල්ලෝ ඒ යවට ප්‍රදේශය සර්ච් කරලා බලනකොට අවසානයේදී සීනුව හම්බුණා. ඉතින් මේක සීනුවක් කියලා ඒගොල්ලෝ කියලා දෙන හින්දා තමයි මටත් මේක අඳුර ගන්න පුළුවන් වුණේ. මොකද ඒ තරම් මේක ජලජ ශාක වලින් වැහිලායි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒක ඒගොල්ලෝ උඩට ගෙනල්ලා පිරිසිදු කරාට පස්සේ තියෙන විදිය. ඉතින් ඔයාලට පේනවාද සීනුව ඉතාමත්ම හොඳ තත්ත්වයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ඔයාලට පේන්නේ කැප්ටන්ස් බාත් ටබ්. එහෙම නැත්නම් නැවේ කපිතාන් නාන්න පාවිච්චි කරපු බාත් ටබ් එක. ඉතින් ඒකත් හොඳට තියෙනවා නේද? ඔයාලට මතකද දන්නේ මම පෙන්නුවා ටයිටැනික් නැවේ බාත් ටබ් එක මෙන්න මේ විදිහට. ඉතින් ඒකත් ඉතාලම හොඳ තත්ත්වයෙන් තිබුණා. ඒක වටේ බිත්ති දැන් විදිහට කඩාගෙන වැටලා. හැබැයි ඒක මේ විදිහට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ විදිහටම මෙහෙම බ්‍රිටැනික් නැවේ කැප්ටන්ගේ බාත් ටබ් එකත් හොඳ තත්ත්වයෙන් තියෙනවා.
ඊළඟට මම පෙන්වන්න හදන්නේ බ්‍රිටැනික් නැව ගැන ගොඩක් අය කුතුහලයෙන්ම හිටපු දෙයක් ගැන. ඒ තමයි ටයිටැනික් නැවේ වගේම මේකෙත් තිබුණ ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස් එක. ඉතින් බ්‍රිටැනික් නැවේ ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස් එක එහෙම නැත්නම් ප්‍රධාන පඩිපෙළ මොන වගේද තියෙන්නේ කියන එක ගැන දැන් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ තමයි බ්‍රිටැනික් නැවේ ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස් එක. ඔයාලට පේන්නේ නැති ඉතාමත්ම හොඳ විදිහට ඒක ප්‍රිසර්ව් වෙලා තියෙනවා. අපිට මේකේ ෆ්‍රේම් එකේ විතරේ බලා ගන්න පුළුවන්. මොකද මේක ලී වලින් හදලා තිබුණේ. ඕක් වුඩ් වලින් තමයි හදලා තිබ්බේ. ඉතින් අනිවාර්යයෙන්ම ලුණු වතුරට ඒවා දිරලා යනවා. හැබැයි අපි ටයිටැනික් නෙමෙයි ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස් එක අද තියෙන විදිහත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මේක ඉතාමත්ම හොඳ කන්ඩිෂන් එකක තියෙනවා. මේ තියෙන ටයිටැනික් නෙමෙයි ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස් එක තිබ්බ තැන. තනිකර ලොකු වලක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒත් මේකේ අපිට ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස් එක තිබුණ විදිහේ ඒ හැඩයටම තියෙන ස්ටීල් ප්ලේට්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස් එකේ ෆ්‍රේම් එක අපිට ඒ හැඩයෙන්ම මෙහෙම බලා ගන්න ඉතුරු වෙලා තියෙනවා. ස්කොට්ලන්ඩ් රෝඩ් කියන කොරිඩෝව ඔලිම්පික් පන්තියේ හැම නැවකම තිබුණා. මේක නැවේ සම්පූර්ණ දිගටම පවතින කොරිඩෝ එකක්. ඉතින් ටයිටැනික් නැව ඉක්මනට ගිලෙන්න හේතු වුණෙත් මේ ස්කොට්ලන්ඩ් රෝඩ් එකට වතුර කාන්දු වුණ හින්දා කියලාත් කියනවා. මේ ස්කොට්ලන්ඩ් රෝඩ් එක අපිට බ්‍රිටැනික් නැවේ ඉතාම හොඳ තත්ත්වයේ බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ස්කොට්ලන්ඩ් රෝඩ් එක. ඉතින් මේ කොරිඩෝව දිගටම අපිට මේක පැත්තට වැටලා තියෙන නිසා ෆොටෝ එක අපිට ගන්න වෙනවා අනිත් පැත්තට. එහෙම බලනකොට හොඳ කන්ඩිෂන් එකකින් තියෙනවා. ඒකේ පයිප් අරව මේවා කඩාගෙන වැටලා තිබුණාට ඒ මාර්ගය පැහැදිලිව අපිට කොරිඩෝව බලා ගන්න පුළුවන්. සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් මම ඉතා හොඳ තත්ත්වයේ තියෙනවා කිව්වට මේක ගොඩක් අබලංගු විදිහට තියෙන්නේ කියලා. හැබැයි මේක අවුරුදු 100කටත් වැඩිය පැත්තකට වැටිලා මුහුදු පතුලේ තිබිච්ච නැවක්. ඉතින් ඒ වගේ නැවක මේ වගේ අපිට අඳුරගන්න පුළුවන් විදිහට ඇතුළත පිහිටා තිබීම කියන්නේ ඉතාම හොඳ තත්ත්වයක් විදිහට අපිට සලකන්න පුළුවන්. මොකද අපි ටයිටැනික් නැවේ ස්කොට්ලන්ඩ් රෝඩ් එක ගත්තත් ඒක රස්ටිකල්ස් එහෙම නැත්නම් අර නැවේ තියෙන දිලීර වලින් වැහිලා තියෙන්නේ. මේ වගේ ඉතාමත්ම හොඳ රූපයකට අපිට ඒක ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපිට මේක හොඳ තත්ත්වයේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැවේ වැසිකිලි. මෙච්චර කාලයක් නැව එක පැත්තකට වැටලා තිබෙද්දිත් මේ කොමඩ් එකක්වත් මේ සවි කරලා තියෙන තැනින් ගැලවිලා බිමට වැටලා නැහැ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා වයිට් ස්ටාර් ලයිනර් සමාගම කොච්චර ප්‍රමිතියකට මේවා හදලා තියෙනවද කියලා. ඉතින් ඒවා ඒ තිබුණ විදිහටම මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේවා අර වෙන් කරලා තියෙන්න ඇති නේද මැදින් මොකක් හරි බෝඩ් එකක් හරි ගහලා. නැත්තම් මෙහෙම එක දිගට තියෙද්දි අවුල්නේ නේ. ඔයගොල්ලෝම හිතලා බලන්නකෝ. ඉතින් කොහොම හරි මේ විදිහට අපිට ටොයිලට්ස් පවා ප්‍රිසර්ව් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන ටයිටැනික් නෙමෙයි ටර්කිෂ් බාත්. එහෙම නැත්නම් ටර්කිෂ් මසාජ් සෙන්ටර් එක අද තියෙන විදිය. මේ 1912 තිබ්බ විදිය සහ අද මුහුදු පතුලේ තියෙන විදිය බලා ගන්න පුළුවන්. ඉතින් මේක ටයිටැනික් නෙවේ ඉතාම හොඳින් ආරක්ෂා වෙලා තියෙන කාමරයක්. මේක නැවේ ගොඩක් පල්ලෙහා තට්ටුවක තියෙන්නේ. නමුත් ඉතා වේගයකින් මුහුදු පතුලේ වැදිලා ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වුණත් මේ කාමරේ වීදුරු බිඳිලා නැතුව මෙහෙම ලස්සනට ජනෙල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ටයිටැනික් නෙවේ තියෙන හොඳින්ම ආරක්ෂා වෙච්ච කාමරයක්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ බ්‍රිටැනික් නෙවේ ටර්කිෂ් බාත් එක තියෙන ආකාරය. ඉතින් මේකෙත් අපිට අර වගේම ලස්සන කැටයම් බලා ගන්න පුළුවන්. සමහර ඒවා ටයිටැනික් නෙවේ තිබ්බ කැටයම් වලට වඩා ටිකක් වෙනස් කියලාත් හිතනවා. දැන් අපි බලන්න හදන්නේ බ්‍රිටැනික් නෙවේ හදවත වෙච්ච එන්ජින් කාමරය අද කොහොමද තියෙන්නේ කියන එක ගැන. මේ විදිහට නෙවේ එන්ජින් කාමරයේ උපකරණ සහ පඩිපෙල් එහා මෙහා යන්න පාවිච්චි කරපු ලෝහමය කොරිඩෝස් ඒ වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ නැවේ එන්ජින් එක හසුරනකොට ඉස්සරහට හෝ පිටිපසට නැවේ දිශාව වෙනස් කරන උපකරණය. මේකෙන් තහවුරු වුණා නැවේ හිටපු ඉන්ජිනියර්ස්ලා එන්ජින් රූම් එක අතහැරලා යන වෙලාවෙදී හරියටම ඒ එන්ජින්ස් ඕෆ් කරලා නිසි පරිදි කටයුතු කළා තමයි ගිහිල්ලා තියෙන්නේ කියන එක. මේ තියෙන නැවේ පිටුපස කොටස. නැවේ අවරපෙති පහ ඒ විදිහටම අපිට බලා ගන්න පුළුවන්. ඒවා අන්තිමටම කැරගිලා නැවතිච්ච විදිහටම අද වෙනකම්ම මෙහෙම තියෙනවා. ඒ වගේම නැවේ රඩ එක වගේ දේවලුත් ඉතාම හොඳ මට්ටමින් ඒ කියන්නේ කැඩිලා ගිහිල්ලා නැතුව තාම එක පීස් එකක් විදිහටම තියෙනවා. මේ තියෙන්නේ නැව අනික් දිශාවෙන්. ඒ කියන්නේ බෝඩ් එක පැත්තට දිශාමුඛව බැලුවොත් අපිට පේන විදිය. මීට අමතරව මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. ඒ තමයි මේ බ්‍රිටැනික් නැවෙත් තිබුණනේ ටයිටැනික් වල වගේම දුම්බට හතරක්. නැව ගිලියාමත් එක්ක ඒවා ඔක්කොම වෙන් වෙලා මුහුදු පතුලට වැටුණා. ඒ වගේම ඒවා ඉක්මනටම දිය වෙලා එහෙම නැත්නම් විනාශ වෙලා ගිහින් තියෙනවා. නමුත් මේ මුළු නැව පේන එක්තරා චිත්‍රයක අපිට බලා ගන්න පුළුවන් මේ දුම්බටේක අවශේෂات මේ විදිහට තියෙනවා. ඉතින් දැන් ඔයාලා දන්නවා කොයි විදිහටද බ්‍රිටැනික් නැව මේ වෙනකොටත් මුහුදු පතුලේ තියෙන්නේ කියලා. බ්‍රිටැනික් නෙමෙයි මුහුදු පතුලේ තවත් ගොඩක් ෆොටෝස් ඉස්සරහට අන්තර්ජාලයට නිකුත් වෙන නියමිත වෙලා තියෙනවා. ඒ සමාගම් වලින් තාම ඒවා ඔක්කොම දාලා නැහැ. ඒවා දාපු ගමන් මම ඔයාලට අනිවාර්යයෙන්ම ඒවා ගැනත් වීඩියෝ එකක් සහ පෝස්ට් ගේන්නම්.
ඔයාලට තව ප්‍රශ්නයක් සමහරවිට තියෙනවා ඇති. ටයිටැනික් නැව නම් ගොඩ ගන්න බෑ කියන එක ගැන මම වීඩියෝ එකක් ගෙනාවනේ. මේ බ්‍රිටැනික් නැව ගොඩක් නොගැඹුරු මුහුදේ තියෙන ටයිටැනික් නැවත් එක්ක සංසන්දනය කරලා බැලුවොත්. ඉතින් මේ බ්‍රිටැනික් නැව අපිට ගොඩ ගන්න බැරි වේද? ඒක ගැනත් මම වීඩියෝ එකක් දාන්නද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම ගොඩක් අය දන්නේ නැහැ බ්‍රිටැනික් නැවේ මේ වගේ අලුත්ම ෆොටෝස් පළවෙනි වතාවට රිලීස් වුණා කියලා. ඒ නිසා අනික් අයටත් මේ අවස්ථාව දැක බලා ගන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක හැමෝම එක ෂෙයා කරන්න. මේ වගේ කිසිම YouTube channel එකක් ගේන්නේ නැති නෞකා සම්බන්ධ සුවිශේෂී වැදගත් වීඩියෝස් හැමදාම නරඹන්න දැම්මම නෞකා සුවිසරි YouTube channel එක subscribe කරලා ඒක ආවෙදී තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට මම තවත් මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.